හොඳයි සියලුම දෙනා අයිබෝන් කියලා පිළිගන්නවා මොකද YouTube මාලිකාවට. ඉතින් ඔයාලා කොහොමද දන්නවා දැන් ජපාන් විමාන ගෙන්නන්න පටන් ගන්න තියෙනවා. ඒ වගේ conditions ජපනීස් වාහනත් දෙන්න පටන් ගන්න තියෙන්නේ. හැබැයි මොනවා ලංකාවට එන වාහන වල මිල ගන්න හැදුවොත් ලක්ෂ 55 උඩ තමයි සාමාන්‍යයෙන් ගන්න පුළුවන් මිනිමම් වාහනේ තියෙන්නේ. එහෙම ගත්තත් ගන්න වෙන්නේ ජපාන් ඇන්ඩ්‍රොයිඩ් එකක් තමයි. රීකන්ඩිෂන් 2023 22 වගේ වාහනයන් ලක්ෂ 53 54 55 වගේ ජපාන් ඇන්ඩ්‍රොයිඩ් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ මුදලක් ගෙවන මුදලත් එක්ක මේ වාහන වලට ඇත්තටම මේ වටිනාකමක් තියෙනවද? ඇත්තටම වෙටනාරකින් දැන් ලක්ෂ 70කට ආසන්න ප්‍රමාණයක් මුදලක් වෙනවා. ඉතින් මේ ගෙවන මුදල ලක්ෂ 70කට මේ වාහනේ වටිනවද? 650 cc ඉන්ජිනයක් තියෙන මේ වාහනේ වටිනවද? ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේම වැගන්ආර් වල ජපාන් ඇල්ටෝ වල දැන් කාලේ ඉවර වෙගෙන ඉන්නේ. ඒකට හේතුවක් තමයි දැන් ඉන්දියන් වලින් එන අලුත්ම වාහනයක් හින්දා. ඉස්සරහදී මම මේක කියන්න මොකක්ද අපිට ගන්න පුළුවන් ඒ වාහනේ කියලා. ඇත්තටම ලක්ෂ 75ක් වගේ ගෙවල වැගන්ආර් එකක් ගන්නවට වඩා ඒ වටිනාකම ඒ ඊට වඩා චූටි මුදලක් පෙරපුර ගෙවලා කම්පැක්ට් SUV වාහනයක් බාර ගන්න පුළුවන් ඉන්දියාවෙන් ගෙන්නලා. හැබැයි ඒක ජපාන් ටෙක්නොලොජි එකට හදලා තියෙන ඉන්දියන් ඇසෙම්බලි වාහනයක්. ඉස්සරහට මම ඔක කියන්න මොකක්ද කියලා අපි යමු ඒක මොකක්ද කියලා බලන්න. ඉතින් මේ තියෙන ඒ වාහනේ ඒක තමයි Nissan Magnite SUV රථය. මේක කම්පැක්ට් SUV එකක්. මම මේක ගැන කලින් වීඩියෝ එකක් කරා වාහනේ ලංකාවට ආනයනය කරන්න කලින්. ඒකෝල මම මේකේ මිල කිව්වේ ලක්ෂ 77 වෙයි කියලා. ඒ ජීව ආසන්න වගේම ලක්ෂ 78ට ඔයාලට බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් මේ SUV රථය ගන්න පුළුවන්. ඇත්තටම පෙනුම ගත්තොත් Honda Vezel එක බ්‍රෑන්ඩ් නිව් Honda Vezel එක 2025 පෙනුම තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම මේක එන්ජින් කැපැසිටි එක 1000 cc ෆුවල් ඉකොනොමි එක ගත්තොත් 17ත් 22ත් අතර ෆුවල් ඉකොනොමි එකක් තියෙනවා. ඉතින් වගන්ආර් එකක් ඇල්ටෝ එකක් එක්ක කම්පෙයාර් කරද්දී මේකේ පොඩි මේ මුදල් වැඩිවීමක් තිබුණත් ඔයාලට ඒකට වටිනාකමක් දීලා තියෙනවා වාහනේ අපියරන්ස් එක සහ ෆීචර්ස් දිහා බැලුවම. වාහනේ වර්ග 3ක් එනවා බේස් මොඩල් එකට. බේස් මොඩල් එක තමයි ලක්ෂ 78ක් වෙන්නේ. ඊට අමතරව ලක්ෂ 80 83 අතර රේන්ජ් එකේ එනවා මේකේ වර්ග 3ක්. ඔයාලට මේක පර්චේස් කරන්න පුළුවන් ලබන සතියේ ඉඳන් අලුතෙන්ම මේකට ලංකාවට ගෙනන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් අලුත් වීඩියෝ එකකින් නැවතම වෙන දවසක ගිහින් ගන්න channel එක subscribe කරලා තියන්න, like කරන්න, share කරන්න. Thank you.